සුබ දවසක්. අපොස උසස් පෙර ලියන නංගිල මල්ල වෙනුවෙන් උදව්වක් විදියට පේපරේ 2023 අලුත් වෙච්ච පේපරේ ගණන් කිහිපයක් සාකච්ඡා කරලා දෙන්න හිතුවා. ඒ වැඩසටහනේ පළවෙනි ගාන විදියට අවකලනයේ ගාන කියලා දෙන්න තමයි හදන්නේ. අවකලනයේ ගාන කියලා දෙන්න කලින් සිද්ධාන්ත අමතක අයට සිද්ධාන්ත මතක් කරගන්න පුළුවන් ඉන්න විනාඩි 10ක් විතර ඉතා කෙටි කාලයක් අරගෙන පාඩමේ ගාන හදන්න අවශ්‍ය සියලු සිද්ධාන්ත ටික ඉතා ඉක්මනින් මම මතක් කරලා ගානට යන්නම්. එහෙනම් වැඩි කතා නැතුව අපි ඒ වැඩේ පටන් ගමු. මම මේ බෝඩ් එක දෙකකට බෙදා ගන්නවා. එකක් ශ්‍රිතය කියලා එක පැත්තක්. ශ්‍රිතය. අනෙක් පස පළවන අවකලනය. එක සංකේතවත් කරනවා d යට dxy නැත්තම් f'(x) මේ y කියන්නේ මෙන්න මේ ශ්‍රිතය තමයි අපි ගන්නෙ. අන්නේ ශ්‍රිතයේ අවකලනය. දැන් බලමු මේ ශ්‍රිතය කොහොමද දෙන්නේ කියලා. ඒක මම මෙතනින් දෙකට වෙන් කර ගන්නවා. නියතයක පළවන අවකලනය. නියතයක පළවන අවකලනයේ බිඳුවයි. x කියන ශ්‍රිතයක x විශයෙන් තමයි අවකලනය කරන්නේ. එකයි x n කියන ශ්‍රිතයක පළවන අවකලනය වෙන්නේ දර්ශකය වතත් දර්ශකයෙන් එකක් අඩු කරලා ඊට පස්සේ මේ ශ්‍රිතයේ අවකලනය. ශ්‍රිතයේ අවකලනය කියද්දී x ගේ අවකලනය කොහොමත් එකයි. එකෙන් ගුණ කරා කියලා මෙතන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ fx කියලා ශ්‍රිතයක් ගන්නවා. මේක ඇතුලේ තියෙන කිදන් x ගණය ධන 5x ධන 6 වගේ ඔය වගේ ශ්‍රිතයක්. ඒ වගේ ශ්‍රිතයක් අවකලනය වෙන්නේ n වෙනි බලයක් තියෙද්දි. ඒතර ප්‍රසාරණය කරන්න ගියාම අමාරුයිනේ. ඒ නිසා මේකෙදිත් දර්ශකය ලිව්වා. දර්ශකයෙන් එකක් අඩු කරලා ලිව්වා. ඊට පස්සේ මෙන්න මේ තියෙන ශ්‍රිතයේ අවකලනයෙන් ගුණ කරා. f'(x) කියන්නේ ශ්‍රිතයේ අවකලනය. ගුණ කරා. ඊට පස්සේ මෙතෙන්දි මම කියලා දෙන්නම් e කියන ශ්‍රිතය. u මේ u කියන්නේ x ගේ ශ්‍රිතයක් කියලා හිතා ගන්න. එතකොට ඒ වගේ ශ්‍රිතයක් අවකලනය කරන්නේ එක්වරක් මෙම ශ්‍රිතය වතාවක් කෝණේ දර්ශකයේ අවකලනය du යට dx. ඊට පස්සේ ලන් ශ්‍රිතයක් අවකලනය කරන්නේ එක යට ශ්‍රිතය වතාවක් ශ්‍රිතයේ අවකලනය du යට dx. ඊට පස්සේ අපිට ඕන කරනවා ශ්‍රිත දෙකක ගුණිතයක්. මම දැන් මේ ටික කොහොමද තියෙද්දි මම ශ්‍රිත දෙකක ගුණිතයක් ලියන්න හදනවා. මම එතකොට ඒ ශ්‍රිත දෙක u v කියලා ගන්නවා. මේ x හි ශ්‍රිත කියලා මම සලකනවා. x හි ශ්‍රිත. මේ වගේ ශ්‍රිත දෙකක් අවකලනය කරලා මේ වගේ ශ්‍රිත දෙකක ගුණිතයේ අවකලනය ආවොති ලියන්න මේ ආකාරයට. මේ ශ්‍රිත දෙකෙන් එක් ශ්‍රිතයක් මුලින් තියාගෙන අනෙක් ශ්‍රිතයේ අවකලනයෙන් ගුණ කරනවා. දැන් මුලින් නිකන් තියාගත්තු ශ්‍රිතය හැර අනෙක් ශ්‍රිතය නිකන් තියාගත්තු ශ්‍රිතයේ අවකලනයෙන් ගුණ කරනවා. ඔන්නෝක තමයි ශ්‍රිත දෙකක ගුණිතයේ අවකලනය. ඊට පස්සේ ශ්‍රිත දෙකක අනුපාතයේ බෙදීමේ අවකලනය කියලා කියන්නේ හරය තියාගෙන ලවයේ අවකලනය අඩු කරනවා. ලවය තියාගෙන හරයේ අවකලනය මේ සම්පූර්ණ එකම බෙදනවා හරයේ වර්ග වලින්. මං හිතනවා පේනවා ඇති කියලා හැමෝටම මේ ටිකත් පේනවා ඇති කියලා හිතනවා. දැන් මම හදන් යන්නම් ගාන ඉතුරු ටික ටක් ගාලා ඔක ලියා ගන්නකො.
මේක මෙතන පේන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක මම එහා පැත්තෙන් දියන්නම්. සිත දෙකක බෙදීමේ අවකලනය කියලා කියන්නේ මම මෙතන පොඩ්ඩක් මේක හරි ගස්සලා ලියන්න. u බෙදීම v සමානයි හරය තියාගත්තා ලවය අවකලනය කරා ඒකෙන් අඩු කරනවා ලවය තියාගත්තා හරය අවකලනය කරා බෙදනවා හරයේ වර්ග වලින්. ඔන්න ඕක තමයි ඕන සූත්‍ර කාණ්ඩ ටික. දැනට අපිට ඕන ඔය ටිකනේ. ඔය ටික පාවිච්චි කරලා භාවිතා කරලා අපි බලමු දැන් මම හරි ඔය ටික අවසන්. දැන් මම හදන්නේ 2023 A level පේපරේ 14 වෙනි ගානේ ප්‍රස්ථාර අඳින කොටස ඔයාලට සාකච්ඡා කරලා දෙන්න. අපි බලමු ගානේ මොකද කියලා තියෙන්නේ. ගානේ කියන ටික කොලේ වෙනම ලියා ගන්න හදන්න. හරිද? දැන් මෙතන ඉඳලා ඔයාලට ගාන තමයි යන්නේ. ගානේ ප්‍රස්ථාර අඳින කොටස අඩුවක් නැතිව කියලා දෙනවා හැම පියවරම. ගානේ කියනවා APQR තාත්තික සංඛ්‍යාලු. ඊට පස්සේ තාත්තික සංඛ්‍යා කියලා කියනවා. මෙතන කියනවා A, P, Q, R කියන ඒවා තාත්තික සංඛ්‍යාලු. Pට වඩා Q ලොකුයිලු. ඊට පස්සේ කියනවා නමුත් X අසමානයිලු. X තාත්තික සංඛ්‍යාලු. නමුත් ඒකෙන් අයින් වෙන්න ඕනලු P අගයයි Q අගයයි කියන දෙකම. දැන් කියලා තියෙනවා fx කියලා ශ්‍රිතයක් දීලා තියෙනවා. මේ fx කියන ශ්‍රිතය. fx කියන ශ්‍රිතය දීලා තියෙනවා. ඒ ශ්‍රිතය තමයි ax ධන 1යි x ධන 2යි. බෙදන්න ඕන x ඍණ p ගෙනුයි x ඍණ q ගෙනුයි. දැන් මෙතෙන්දී අපිට කියනවා fx කියන ශ්‍රිතය මේ ආකාරයට දීලා මෙන්න මේ ටික කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා මේ fx කියන y සමාන fx මේක y සමාන fx කියන ශ්‍රිතය කියලා තියෙනවා. ශ්‍රිතයේ සිරස් ස්පර්ශෝන්මුඛ. දැන් මේ ගානේ තිරස් ස්පර්ශෝන්මුඛ සහ සිරස් ස්පර්ශෝන්මුඛ කියලා දෙකක් තියෙනවා. ඒ මොනවද කියලා මම කියන්නටක් ගාලා. සිරස් ස්පර්ශෝන්මුඛයක් කියලා කියන්නේ යම්කිසි x අගයකදී ශ්‍රිතය අනන්තයට යනවා කියන එක. හරිද? යම්කිසි x අගයකදී y කියන අගය අනන්තයට යනවා කියන එක. තිරස් ස්පර්ශෝන්මුඛයක් කියලා කියන්නේ යම්කිසි තිරස් ස්පර්ශෝන්මුඛය කියන්නේ යම්කිසි y අගයකදී x අගය අනන්තයට යනවා. සිරස් වලදී කියන්නේ x යම්කිසි x අගයකදී y අගය අනන්තයට යනවා. තිරස් ස්පර්ශෝන්මුඛයේදී කියන්නේ යම්කිසි y අගයකදී x අගය අනන්තයට යනවා කියලා. එතකොට ඒක හොයන්න ආකාර දෙකක් තියෙනවා. ගොඩක් ළමයි ඉගෙන ගන්න තියෙන ස්පර්ශෝන්මුඛ කිව්වම y කියන එක අනන්තයට යනවා කියලා විතරයි. මේ අවුරුද්දේ ගොඩක් අයට වැරදිලා තිබිට එතන. දැන් බලමු මේ කියනවා සිරස් ස්පර්ශෝන්මුඛ x සමානයි 1 සහ x සමානයි ඍණ 4යි. එතකොට මෙතන කියනවා සිරස් ස්පර්ශෝන්මුඛ x සමානයි ඍණ 4යි x සමානයි 1යි. එතකොට සිරස් ස්පර්ශෝන්මුඛ වලදී යම්කිසි x අගයකදී y කියන එක fx කියන එක අනන්තයට යනවා. එතෙන්දී මොකක්ද දන්නවද වෙන්නේ? අනන්තයක් වෙන්නේ හරය බිඳුවක් වුණාට පස්සේ. හරය බිඳුවක් වුණාම ශ්‍රිතයක මේ අට කොටසක් බිඳුවක් වුණාම මේ තියෙන ශ්‍රිතය අනන්තයට යනවා. එතකොට සිරස් ස්පර්ශෝන්මුඛයකදී
අනන්තයට යන්නේ මෙන්න මේවා. මේවා බිඳුවක් වෙන අගයන් තමයි එතකොට මේ වෙන්නේ. සිරස් ස්පර්ශෝන්මුඛ මේ දීලා තියෙන්නේ. එතකොට මෙතන කියනවා අනිත් කන්ඩිෂන් එක P කුඩායි Qට වඩා කියලා. අන්න ඒ හේතුව නිසා P සමානයි ඍණ 4යි Q සමානයි 1යි. මෙන්න මේ ස්පර්ශෝන්මුඛ දීපු නිසා දැන් මට පුළුවන් හොයාගන්න අලුත් fx කියන ශ්‍රිතය මේ විදියට. අලුත් කියන්නේ පරණ එකට අගයන් යොදලා x ධන 1 වතාවක් x ධන 2 බෙදන්න ඕන x ඍණ 4 p කියන්නේ එතකොට ධන 4යි x ඍණ q x ඍණ 1යි. දැන් හරිද? දැන් ඔන්න ඔය දෙක හොයාගත්තා. මෙන්න මේකනේ සිරස් ස්පර්ශෝන්මුඛයක වෙනවා කියන්නේ මේ fx කියලාගේ අනන්තයට යනවා. fx අනන්තයට යන්න නම් මේ දෙකෙන් එකක් බිඳුවක් වෙන්න ඕන. එතකොට මේ දෙකෙන් මේක බිඳුවක් වෙන අවස්ථාවක් තියෙනවා. මේ දෙකෙන් මේක බිඳුවක් වෙන අවස්ථාවක් තියෙනවා. x සමානයි ධන p වෙද්දී මේක බිඳුවක් වෙනවා. x සමානයි ධන q වෙද්දී මේක බිඳුවක් වෙනවා. ඊට පස්සේ කියනවා සිරස් ස්පර්ශෝන්මුඛදක මේකලු. එහෙනම් මෙන්න මේ Q2යි P2යි කියලා අගයන් දෙක තමයි ඍණ 4යි ධන 1යි කියන්නේ. දැන් කොහොමද වෙන් කරගන්නේ? Pට වඩා Q ලොකුයි කියලා තියෙනවා. ඒ නිසා P ඍණ 4යි Q ඍණ ධන 1යි. ඒකින් මෙන්න මේ ප්‍රකාශනය හදාගත්තා. ඊට පස්සේ කියනවා y සමානයි 1 යන්න fx ප්‍රස්ථාරයේ තිරස් ස්පර්ශෝන්මුඛයක් බව දී ඇති විට අන්න බලමු. සිරස් ස්පර්ශෝන්මුඛයම මේක අනන්තයට යද්දීනේ. හැබැයි x අගය අනන්තයට යද්දී තමයි තිරස් ස්පර්ශෝන්මුඛයක් වෙනවා කියලා කිව්වේ. දැන් තිරස් ස්පර්ශෝන්මුඛයක් හොයන්නේ මෙන්න මෙහෙමයි. හරිද? එතෙන්දි කරන්නේ සීමාව දැන් අපේ x නේද අනන්තයට යන්නේ. x අනන්තයට දානවා. ඔන්න ඔය තැන ගොඩක් අයට පැටලෙනවා. දැන් මෙන්න මේ ශ්‍රිතය. x ධන 1යි x ධන 2යි. x ධන 2යි කියලා තියෙන්නේ. ඊට පස්සේ මේක බෙදන්න ඕන x ධන 4ෙනුයි x ඍණ 1ෙනුයි. දැන් අනන්තය ආදේශ කරලා බලන්න. මෙතන උඩට අනන්තයයි 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 අනන්තයයි. අනන්තය වර්ග බෙදීම අනන්තය වර්ග. සීමාවක් කරන්න කලින් ඉස්සෙල්ලා මේක ආදේශ කරලා බලන්න. එතකොට ඒක වළංගු ආකාරයක් නෙමෙයි. අන්න ඒ නිසා මේ x කියන ඒවා මම එළියට ගන්නවා. සීමාව x ආසන්නයි අනන්තයක් විට x පදයක් මේකෙන් එළියට ගත්තා. a ධන 1 යට x උනා. දැන් මෙතනින් x පදයක් එළියට ගත්තා. මෙතන වර්ග වෙනවා. එතකොට මෙතන තියෙන්නේ 1 ධන 2 යට x බෙදනවා. දැන් මෙතනිනුත් x පදයක් ගන්නවා. x 1 ධන 4 යට x. දැන් මෙතනිනුත් x පදයක් ගද්දී මෙතන වර්ග වෙලා 1 ඍණ 1 යට x වෙනවා. හොඳට මතක තියාගන්න 1 යට අනන්තය කියන අගය ආසන්නයි බිඳුවට. හරිද? අනේක මතක තියාගන්න. දැන් අපි සීමාව ආදේශ කරමු. දැන් එතකොට මෙතනින් මේක මෙහෙමම කැපෙනවා. ආදේශ කරාට පස්සේ මේක බිඳුවයි මේක බිඳුවයි මෙතන මේක බිඳුවයි මෙතන මේක බිඳුවයි. දැන් ඉතුරු වෙන්නේ a වතාවක් 1 බෙදීම 1 වතාවක් 1 සමානයි a. එතකොට තිරස් ස්පර්ශෝන්මුඛ අගය a නේද? මේ තිරස් ස්පර්ශෝන්මුඛ අගය දීලා තියෙනවා ගානේ එකක් කියලා. අන්න එතකොට අපිට a සමානයි 1 කියන කෙනවා. දැන් මම අලුත් ශ්‍රිතය ලියා ගන්න මේ හරියෙන්. fx කියන ශ්‍රිතය දැන් එනවා. x ධන 1යි x ධන 2යි
යදනවා x ධන 4යි x ඍණ 1. ඔන්න අපේ අලුත් ශ්‍රිතය හදාගත්තා. එතෙන්ද කියනවා මෙන්න මෙහෙම දෙයක්. හරිද? මෙම අගයන් සඳහා fx වැඩි වන සහ අඩු වන ප්‍රන්තිරාන්තර සොයන්න. එතෙන්දි පොඩි වගුවක් ගහනවා. මේ වගුව අපිට උදව් වෙනවා. ඒ වගුව ගහන්න ඕන අපි අනිවාර්යෙන් ප්‍රස්ථාරය අඳින්න. ප්‍රස්ථාරය අඳින්න කියන්නේ හැබැයි fx ගෙන් නෙමෙයි. gx කියලා අලුත් එකක් නිර්මාණය කරලා තියෙනවා. fx ධන 1 කියලා. නමුත් දැන් අපි හොයන්නේ ප්‍රස්ථාරයේ වැඩි වෙන ප්‍රාන්තරය සහ අඩු වෙන ප්‍රාන්තරය කොච්චරද කියලා. දැන් බලමු මේ ප්‍රස්ථාරය ගහන්න. දැන් මේ කලාප ටික අපි මේ ප්‍රස්ථාරය අඳින්න කලින් පොඩි වගුවක් ගන්නවා. ඒ වගුවට දාන්නේ පළවන අවකරණය බිඳුවක් වන ස්ථාර ලක්ෂයයි. පළවන අවකරණය නෙමෙයි පළවන අවකරණය අනන්තයක් වෙනවා තමයි. එතෙන්දී පළවන අවකරණය ඕනේ නැහැ. පළවන අවකරණය බිඳුවක් වන ස්ථාර ලක්ෂයයි ස්පර්ශෝන්මුඛ ලක්ෂයයි තමයි ඔය වගුවට දාන්නේ. දැන් මම මගෙන් අහනවා fx වැඩි වෙන ප්‍රාන්තරය අඩු වෙන ප්‍රාන්තරය. ප්‍රාන්තරය යන්නේ දැන් ප්‍රාන්තරය අපි ගන්නේ මේ වගේ මේක මාක් කරගන්නවා. මාක් කරගෙන ඉවර වෙලා මම දැන් හොයන්න යන්නේ fx ගේ ගන්න පුළුවන් පරාස ටික. එතකොට fx ට ගන්න පුළුවන් මම කියන ස්පර්ශෝන්මුඛ ගන්න පුළුවන් නිසා ඍණ 4යි ධන 1යි. තා මොකද්ද මට ගන්න පුළුවන් fx ට ස්ථාවර ලක්ෂ. ස්ථාවර ලක්ෂ හොයන්න මොකද්ද කරන්නේ? ස්ථාවර ලක්ෂයක් හොයන්න නම් පළවන ශ්‍රිතය එක්වරක් අවකලනය කරන්න ඕන. දැන් මම මේ ටික මකා ගන්න ටක් ගාලා ඒක ටික හදා යන්න ඕන නිසා හරි මම අලුත් ශ්‍රිතයක් ලියා ගන්නම් මේ පැත්තෙන්. අලුත් ශ්‍රිතයක් මම මෙතනින් ලියාගෙන ටක් ටක් ගාලා හදා යන්න ඕන ටික. fx කියන ශ්‍රිතය තමයි දැන් ආවේ x ධන 1යි x ධන 2යි බෙදීම x ධන 4යි x ඍණ 1. මේකේ ප්‍රාන්තර ටික හොයාගන්න. අපිට මේකේ සලකන ප්‍රාන්තර ටික හොයාගන්න ස්ථාවර ලක්ෂණෝත් හැරවුම් ලක්ෂණ. ඒක හොයන්නේ පළවන අවකලනය බිඳුවක් කරන. ඊට පස්සේ ස්පර්ශෝන්මුඛ ලක්ෂ. ඒ කියන්නේ අනන්තයට යන x අගයන් අනන්තයට යන x අගයන් වැරදුනා. ස්ථාවර ලක්ෂණෝත් පළවන අවකලනය බිඳුවක් කරන ලක්ෂ. ඒවට කියනවා හැරවුම් ලක්ෂ කියලා. අනිත් එක මේක පාවිච්චි භාවිතා කරනවා අපි ස්පර්ශෝන්මුඛ ලක්ෂ. ඒ කියන්නේ y අගය අනන්තයට යන ලක්ෂ. ඒ කියන්නේ සිරස් ස්පර්ශෝන්මුඛ අගයන් අපි භාවිතා කරනවා. දැන් බලමු මේකෙදි මට පළවන අවකලනය බිඳුවක් වෙනවා හොයා ගන්න ඕන නිසා ස්ථාවර ලක්ෂ හොයාගන්න එක්වරක් අවකලනය කරනවා. මේ ශ්‍රිතය x විෂයෙන් වරක් අවකලනය x විෂයෙන් වරක් අවකලනය කරාම f'(x) එනවා. දැන් බලන්න මම අර කියලා දුන්නේ u v හරයක් දෙකකුත් තියෙනවා. මොකද්ද දැන් මෙතන කරන්නේ? හරයකුත් තියෙනවා ලවයකුත් තියෙනවා. මේක v වගේ මේක u වගේ. දැන් කරන්නේ u v තියාගෙන x ධන 4 හරය තියාගෙන ලවය අවකලනය කරනවා. ලවය අවකලනය කරද්දී මේක පොඩ්ඩක් සුළු කරගන්න. මේක සුළු කරලා මේ විදිහට අපිට පරිවර්තනය කරගන්න පුළුවන්. මොහොම දැක්කට පස්සේ අපි x වර්ග ධන 3x ධන 2 කරගන්න. හරය මේ විදිහටම තියාගන්න. හරයත් ඕන නම් අපි මේව කරමු. x වර්ග ධන 3x ඍණ 4 ඔන්න ආවා. දැන් මේවා මේ විදිහට මුලින් තියාගන්න. හරය තියාගත්ත ලවයේ අවකලනය 2x ධන 3
අඩු කරනවා ලවය තියාගෙන හරයේ අවකලනයෙන් 2x ධන 3යි බෙදනවා හරයේ වර්ග වලින් මේ සාධක විදිහටම තියාගන්න. අපිට අවකලනය කරන කොටසට විතරක් මේක භාවිතා කරන්න. ඔන්නෝක තමයි මේවා කරන්න තියෙන්නේ. දැන් මේක සුළු කරමු. මේ දෙකටම පොදුයි නේද? මෙන්න මේ x ධන 3 2x ධන 3 කියන එක. 2x ධන 3 පොදුව එළියට ගත්තට පස්සේ මේ ටික සුළු කරලා ලියන්නම්. x වර්ග ඍණ ධන 3x ඍණ 4 ඊට පස්සේ මේ පැත්ත සුළු වුණාම එනවා ඍණක් දාගෙන x වර්ග ධන 3x ධන 2 මේ වරහන මෙතනින් වහලා මේ ලොකු වරහන මෙතනින් වහනවා. ඊට පස්සේ සම්පූර්ණ එකම බෙදන්න ඕන x ධන 4 වර්ග වතාවක් x ඍණ 1 වර්ග වලින්. දැන් බලමු මොකද කරන්නේ. මේ x වර්ග වලට මේ x වර්ග කැපෙනවා මෙතන ඍණෙන් ගුණ වෙද්දී. මේ 3x ට මේ 3x තුත් කැපෙනවා. ඍණ 2x ඍණ 6x. එතකොට එනවා උත්තරේ විදියට මන්ට ඍණ 6 වතාවක් 2x ධන 3 බෙදීම x ධන 4 වර්ග x ඍණ 1 වර්ග. ඊට බලන්න පළවන අවකලනය ඔන්න ඔය විදියට ආවා. දැන් ස්ථාවර ලක්ෂ සඳහා ස්ථාවර ලක්ෂ නැත්තම් මේකටම කියනවා හැරවුම් ලක්ෂ. වලට f' x සමානයි බිඳුවක් කරනවා. එතකොට f' x එක බිඳුවක් කරනවා. මේක බිඳුවක් කරද්දී අපි හරය අදාළත් යන්නේ නැහැ. උඩ එක විතරයි අදාළ වෙන්නේ. එතකොට 2x ධන 3 සමානයි බිඳුවයි x සමානයි ඍණ 3 බෙදීම 2. ඔන්න මං ස්ථාවර ලක්ෂවල x අගය හොයාගත්තා. හරිනේ. දැන් අපි බලමු fx කියන ශ්‍රිතය වැඩි වෙන්නේ කොයි පරාසෙද අඩු වෙන්නේ කොයි පරාසෙද කියලා. දැන් මම මේ විදියට ස්පර්ශෝන්මුඛාගිය ඍණ 4යි ධන 1යි මාක් කරලා ඍණ 3.2 මෙතෙන්දි මාක් කරනවා. දැන් මෙන්න මේ කලාප මට අයින දෙනවා කලාප 1 කලාපයයි 2 කලාපයයි 3 කලාපයයි 4 කලාපයයි. එතකොට මේ කලාප වෙන්නේ ඍණ අනන්තය ඉඳන් මේ දක්වා සහ ධන අනන්තය දක්වා. මෙන්න මේ කලාප 4 ඇතුලේ fx විචලනය වන ආකාරය දැන් මං හොයන විදිය කියලා දෙන්නම්. මේ කලාප 4 fx අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්නේ මේ කලාප 4 මේ විදියට ලියා ගන්නවා. මෙතනින් y නොහොත් fx කියලා ගන්න fx f'(x) මේ x කියන අගය බලමු. x එක්ක විචලනය වෙන විදිය බලමු. x විචලනය වෙනවා ඍණ අනන්තයේ ඉඳන් ඍණ 4 දක්වා. අනිත් එක ඍණ 4 ඉඳන් ඍණ 3 බෙදීම 2 දක්වා. අනිත් එක ඍණ 3 බෙදීම 2 ඉඳන් ධන 1 දක්වා. ඊළඟට ධන 1 ඉඳලා අනන්තය දක්වා. මෙන්න මේ අගයන් මේ පරාසවල fx ගේ ලකුණ මොකක්ද කියලා බලමු. දැන් බලමු ඍණ 4ට වඩා අඩුයි ධන ඍණ 4ට වඩා වැඩි. අගයක් දාමු ඍණ 5යි. ඍණ 5 දාමු. අපි කෙලින්ම පළවන අවකලනය සලකන්නේ මේකට. හරයට ඍණ 5 දැම්ම කියලා වැඩක් නැහැ නේ. දෙකම වර්ග තියෙන්නේ. එතකොට හරය නොසලකා හරින්න පුළුවන්. වර්ගයක් ඇතුළට ඍණ දැම්මත් ධන දැම්මත් වර්ගයක් ඇතුලේ වෙන්න පුළුවන් බිඳුව මේ පදයේ බිඳුවක් හෝ ධනාගයක් පමණයි. හරිද? එතකොට දැන් බිඳුවක් හෝ ධනාගයක්. කීයටවත් මම ඍණ 4 දාන්නෙ නැහැ ඍණ 1 දාන්නෙත් නැහැ මේ කලාපේ නැහැ ඒක. ඒ නිසා ඍණ 5 දාන්න. මේක ඔක්කොම දානයි.
දැන් මෙතන දාලා බලමු. ඍණ 10 ධන 3 ඍණයි. ඍණයි ධනයි මෙතෙන්. මෙතෙන්දිත් ධන. දැන් බලමු. ඍණ 1.5යි ඍණ 4ට වැඩි. 1.5ට අඩුයි 4ට වැඩි. ඍණ දෙකක් දාන්න. මේ දෙක කීයදවත් බිඳුවක් හෝ ඍණාගයක් වෙන්නේ නැහැ. මෙතෙන්දි ඍණ දෙකක් දැම්මම ඍණ 4යි. ඍණ 4යි ඍණයි මෙතෙන්දිත් දාන්න. ඊළඟට බලමු. මෙතෙන්දි කෙලිම මට දාන්න පුළුවන් බිඳුව කියනගේ. ඍණ 3 බෙදීම 1.5ට වඩා වැඩි ධන 1ට වඩා අඩුයි. ඒ දෙක අතර තියෙන අගයක් තමයි බිඳුව කියලා කියන්නේ. දැන් බිඳුව දැම්මට පස්සේ මේව කොහොමද ධනයි? බිඳුව දැම්මම මේ කොටස ඍණ. ඊට පස්සේ ධන 10ක් විතර දාමු. මෙතෙන්දි ධන 10ක් දැම්මම මෙතෙන්දි ධනයි මෙතෙන්දි ඍණයි. ඒ කියන්නේ fx කියන ශ්‍රිතය මෙන්න මේ පරාස දෙකේදී වැඩි වෙනවා. මෙන්න මේ පරාස දෙකේදී අඩු වෙනවා. දැන් අපිට ලියන්න පුළුවන් ඍණ අනන්තයේ ඉඳන් ඍණ 4 දක්වා සහ ඍණ 4 ඉඳන් ඍණ 3 බෙදීම 2 දක්වා fx වැඩි වේ. ඊට පස්සේ ඍණ 3 බෙදීම 2 ඉඳන් ධන 1 දක්වා හා ධන 1 සිට අනන්තය දක්වා fx අඩු වේ. දැන් අපෙන් අහන්න ඕන ටික අහුවා. දැන් බලන්න මෙන්න මේ කලාප ඇතුලේ අඩු වෙනවා. අපිට ඍණ 4 ගන්නත් බෑ ධන 1 තියෙන්න විදියක් නැහැ කීයටවත් මෙන්න මේවා ඇතුලේ. තේරුණාද? දැන් මම ඊළඟ ටික කියලා දෙන්නම්. මම මේ කොටස තියා ගන්නවා. මෙන්න මේකත් මෙහිම මකනවා. පළවන අවකලනේ හොයාගත්ත විදිය. දැන් මම මේ ටිකත් මකලා මම ගන්නවා ප්‍රස්ථාරයෙන් ඉන්න ටක් ගාලා බලමු දැන්. පළවන අවකලනේ ඉන්න උත්තරෙත් මම මෙතන උඩින් ලියා ගන්නම්. මේකත් ඔහොමම තියා ගන්නවා. පොඩ්ඩක් බලමු ඒක උපකාරී වෙයිද කියලා. පළවන අවකලනයෙන් ආපු උත්තරේ තමයි අපිට f' සමානයි ඍණ 6 වතාවක් 2x ධන 3 බෙදීම x ධන 4 වතාවක් x ඍණ 1 කියලා කියන්නේ. හරිද? ඔන්න ඕක තමයි අපිට ආපු පළවන අවකලනේ. දැන් මෙන්න මේ fx වැඩි වෙන අඩු වෙන ටික අපි පොඩ්ඩක් හොයාගත්තා. ඊළඟට ගානේ කියලා තියෙන්නේ gx සමානයි fx ධන 1. gx සමානයි fx ධන 1 කියන එක. ඒ කියන්නේ මොකක්ද කියනවා? දැන් මට කියනවා gx කියලා අලුත් ශ්‍රිතයක් තියෙනවලු. ඒ ශ්‍රිතය සමාන වෙන්නේ fx ධන 1ටලු. දැන් අන්න ඒ ශ්‍රිතයට හොයන්නලු අදිනලු ප්‍රස්ථාරය. ඒ ගන්නු ස්පර්ශෝන්මුඛ හා හැරවුම් ලක්ෂ දක්වමින් ප්‍රස්ථාරයක් අඳින්න. දැන් බලමු. ස්ථාර හැරවුම් ලක්ෂ වෙනදී මම කිව්වා පළවන අවකලනේ බිඳුවක් කරනවා. එතකොට මේ ශ්‍රිතය එක් විශේෂකින් අවකලනය කරත් ලැබෙන්නේ g' සමාන වෙන්නේ f'(x)ට. ඇයි? නියතයක අවකලනයේ බිඳුවක් නිසා. හරිනේ? දැන් මම හොයාගත්තා g' ගේ හැරවුම් ලක්ෂයේ x අගය වෙන්නේ fx කියන ශ්‍රිතේ gx ගේ හැරවුම් ලක්ෂයේ x අගය වෙන්නේ fx කියන ශ්‍රිතේ හැරවුම් fx කියන ශ්‍රිතේ හැරවුම් ලක්ෂයේ x අගයම තමයි. එතකොට මම මේක පොඩ්ඩක් මෙතනින් මකා යන්නම්. අයිලියම මොනෝතින්. එතකොට පළවන අවකලනයේ බිඳුවක් වන x අගය තමයි හැරවුම් ලක්ෂයේ නොහොත් ස්ථාර ලක්ෂයේ x අගය වෙන්නේ. දැන් gx ගේ පළවන අවකලනය f'(x) ට සමානයි. එම නිසා gx හැරවුම් ලක්ෂයේ x අගය සමානයි
ඍණ 3 බෙදීම 2යි. ස්පර්ශෝන්මුඛ අගයන් බලමු. ස්පර්ශෝන්මුඛ අගයන් අපිට මෙහෙම බලන්න වෙන්නේ සිරස් ස්පර්ශෝන්මුඛ අගයන්. gx කියන්නේ fx ධන එකනේ. එතකොට මේ ශ්‍රිතයට අදාළ වෙන්නේ මේ fx කියන ශ්‍රිතයමයි. ඊට පස්සේ එකට එකතු කරත් මේ හරය බිඳුවක් වෙන්නේ මේ අවස්ථාවවලදී නේද? එතකොට මේක පොදු හරයක් කරන් මේ විදිහට ශ්‍රිතයක් නිර්මාණය කරත් අලුතින් හරය x ධන 4යි x ඍණ 1යි. එතකොට හරය බිඳුවක් වන x අගයන් තමයි ස්පර්ශෝන්මුඛ අගයන් වෙන්නේ. එම නිසා gx ශ්‍රිතයේ gx හි ස්පර්ශෝන්මුඛ x අගයන් ස්පර්ශෝන්මුඛ x අගයන් වෙන්නේ මොනවද දන්නවද? මෙන්න x සමානයි ඍණ 4යි x සමානයි ධන 1යි. හරිනේ. දැන් තියෙන්නේ ප්‍රස්ථාරය අඳින්න. ප්‍රස්ථාරය අඳින්න ඕන කරන්නේ මෙන්න මේ ටික. දැන් මම මේ ඔක්කොම මකා ගන්න. දැන් ප්‍රස්ථාරය අඳින්න යන්නේ. හරි මම ටක් ගාලා කියලා දෙන්නම් ප්‍රස්ථාරය අඳින විදිය. ප්‍රස්ථාරය අඳින්නේ කොහොමද කියලා බලමු දැන්. ප්‍රස්ථාරය අඳින්න මට ඕන කරනවා පළවන අවකලනයේ බිඳුවක් වන x අගය සහ එම ශ්‍රිතයේ ස්පර්ශෝන්මුඛ අගයන්. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ x කියන අගයයි y කියන එක නොහොත් fx කියන එකයි. ඊට පස්සේ පළවන අවකලනයේ fx කියන ලකුණයි. නමුත් මෙතන ශ්‍රිතය gx හරිද? ශ්‍රිතය gx g'(x) ඕන ඍණ අනන්තයයි. ඊට පස්සේ මෙතන ඍණ අනන්තය තියෙනවා, මෙහෙ ධන අනන්තය තියෙනවා. දැන් අගයනුත් ගන්න වෙනවා. ඍණ අනන්තයේ ඉඳන් ඍණ 4 දක්වා ඍණ 4යි ඍණ 4 ඉඳලා ඍණ 3 බෙදීම 2 දක්වා ඍණ 3 බෙදීම 2යි ඍණ 3 බෙදීම 2 සිට ධන 1යි ධන 1යි ධන 1 සිට ධන අනන්තය දක්වා ධන අනන්තයයි. ඔන්න ඔය අගය. දැන් gx කියුවේ fx ධන 1ට. එතකොට gx කියලා කියන්නේ x ධන 1යි x ධන 2යි බෙදීම x ධන 4 වර්ග ධන 4 x ඍණ 1 ධන 1ට තමයි gx කියලා කියන්නේ. ඊළඟට g'(x) කියලා කිව්වෙත් f'(x) තමයි. එතකොට f'(x) වෙන්නේ ඍණ 6 වතාවක් 2x ධන 3යි x ධන 4 වර්ගයි x ඍණ 1 වර්ගයි. ඔන්න ඔය දෙක තියෙනවා. දැන් ඕන මෙතෙන්දී මෙන්න මේ පරාසයන් වල y නොහොත් gx අගයයි g'(x) ගේ ලකුණ. දැන් බලමු y නොහොත් gx ගේ අගය. ටක් ගාලා බලමු අනන්තයේදී. අපිට කෙලින්ම අනන්තය ආදේශ කරන්න බෑ. ඒකට මෙන්න මේ වගේ දෙයක් කරනවා සීමාවේදී. අවගන්නේ සීමාව x ආසන්නයි ඍණ අනන්තයයි. x ධන 1යි x ධන 2යි බෙදීම x ධන 4යි x ඍණ 1යි ධන 1යි. දැන් සීමාව වෙන වෙනම ගන්න පුළුවන්. මම කලින් සීමාව දැම්ම මතකද? මේක මෙහෙම දාලා ගනිද්දී අනන්ත බෙදීම අනන්තයයි
එන්නේ නියතයක මේක එක ශ්‍රේණියක්නේ. නියතයක සීමාව නියතයමයි. එක දාන. ඊට පස්සේ මේක ලියන්න පුළුවන්. සීමාව x ආසන්නයි ඍණ අනන්තයයි x වර්ගය එළියට ගත්තා 1 දාන 1 x වතාවක් 1 දාන 1 2යි බෙදනවා x වර්ගය එළියට අරගෙන 1 දාන 1 4 x 1 ඍණ 1 x දැන් මේක බිඳුවට යනවා මේක බිඳුවට යනවා මේක බිඳුවට යනවා මේක බිඳුවට යනවා මේ දෙක කැපෙනවා. එතකොට එන්නේ සීමාව x ආසන්නයි ඍණ අනන්තයක් විට මෙතන 1යි ගුණ කිරීම 1යි 1 1 සමානයි 2. ධන අනන්තය දැම්මත් ওই විදිහටම දෙකක් ලැබෙන්නේ. එතකොට මෙතෙන්ටත් දෙකක් එන්නේ මෙතෙන්ටත් දෙකක් එන්නේ. ඊට පස්සේ මම කිව්වා මතකද x අගය බිඳුවක් වෙනවා කියලා පළවන අවකලනය. පළවන අවකලනයේ බිඳුවක් වන x අගය තමයි මේ තියෙන්නේ. ඒකයි මෙතන අගය ගන්න ඕන. දැන් බලමු. සිරස් ස්පර්ශ. මේ වප පුරන්න මෙන්න අගේ ලේසිකම ටිකක් තියෙනවා. දැන් මේ විදිහට මේ අනන්ත දෙක දාගත්තනේ. දාගත්තට පස්සේ බලන්න ඍණ 4යි ධන 1යි කියන්නේ ස්පර්ශෝන්මුඛ. ඒ කියන්නේ fx පවතින්නේ නැහැ. ඒ fx එක අගයන් දෙක දැම්මම y අගය නොවේ gx අගය අනන්තයට යනවා. එතකොට මේ yදි අනන්තයයි මෙතෙන්දි අනන්තයයි. හරිද? ඊට පස්සේ මේ ඍණ 3 බෙදීම 2 කියලා ගත්තේ y පළවන අවකලනයේ බිඳුවක් වෙන. පළවන අවකලනයේ බිඳුවක් වෙන x අගය. දැන් බලමු මේ ඍණ 3 බෙදීම 2 මෙන්න මේ fx කියන සූත්‍රයට ආදේශ කරලා මෙතෙන්ට ආදේශ කරාට පස්සේ එනවා මෙන්න මේ විදිහට gx g ඍණ 3 බෙදීම 2 සමාන වෙන්නේ මෙතනින් එනවා ඍණ 1 2යි මෙතනින් එනවා 1 2යි බෙදීම මෙතනින් එනවා 8යි 8න් 3ක් ගියාම 5 2යි මෙතනින් එනවා ඍණ 3 බෙදීම 2යි ඍණ 5 බෙදීම 2 ධන 1 සමානයි මෙතනින් එනවා මේ දෙකට මේ දෙක මේ දෙක කැපුණා 25න් 1 ධන 1 සමානයි 26 බෙදීම 25 කියලා එනවා. ඔන්න ඔතෙන්දී 26 බෙදීම 25ක් කියලා එනවා වගේ. හරිනේ. මෙන්න මේ වගේ වරාසයන් වල අපිට y හොයන්න විදියක් නැහැ. හරිද? ඔන්න ඔය වගේ වරාසයන් වල y හොයන්නේ නැහැ. ඔය ටික ලියන්නේ අපිට ලකුණ ගන්න. මෙතෙන්දි ලකුණ සලකන්නේ මෙතෙන්දි ලකුණ සලකන්නේ. දැන් බලමු මෙන්න මේ වයිදි. කොච්චර කරත් මේ වයිදි වෙන්නේ අනන්තයට යනවා ස්පර්ශෝන්මුඛ අගයන් වලදී. ඊට පස්සේ මතකද පළවන අවකලනයේ බිඳුවක් වන අගය කියලා මේ කිව්වා. එතකොට මෙතනත් ලකුණ බිඳුවයි. මේ පරාසයන් වල මම කිව්ව මතකද gx ගේ පළවන අවකලනය කියන්නේ fx ගේ පළවන අවකලනයට සමානයි කියලා. එහෙනම් පළවන අවකලනයේදී fx ගේ ලකුණම තමයි මෙන්න මේවට වළංගු වෙන්නේ. දැන් ඔන්න අවශ්‍ය සියලු දේ සකසගෙන ඉවරයි. දැන් තියෙන්නේ ප්‍රස්ථාරය අඳින්න. මම මේ ප්‍රස්ථාරේ මේ පැත්තේ මේ විදිහට අඳින්න ගන්නවා. හරිද? මේ ප්‍රස්ථාරේ මේ විදිහට මේ පැත්තේ අඳින්න ගන්නවා. දැන් මම gx ගේ ප්‍රස්ථාරය අඳින්න x ඛණ්ඩාංක y ඛණ්ඩාංක දාන්න. දැන් මම ටග් ගාලා සූත්‍රය මේ විදිහට නිර්මාණය කරගන්න යන්නේ. මේ y අක්ෂය හොඳට මතක තියාගන්න ඕනේ. අක්ෂ මාක් කරන්න. මේක x අක්ෂය හරි. දැන් මුලින්ම අපි කරන්න
ස්පර්ශෝන්මුඛ අගයන් වලදී ඉරි ගහලා තියාගන්න. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 සිරස් ස්පර්ශෝන්මුඛ අගයන්නේ හරි. ඔන්න ගෙවුවා. ඊට පස්සේ ධන 1 කියන්නේ එයින් අගයන්නේ ධන 1 ධන 1 ගැහුවා. සාමාන්‍යයෙන් ප්‍රස්ථාරය අඳින ගියාට පස්සේ සාමාන්‍යයෙන් සමාන පරතර වලට බෙදා ගන්න තරමට Tamanට ලේසි. ප්‍රස්ථාර කොලයක් ලැබෙනවා විභාගෙදී. දැන් තියෙනවා මට මාක් කරන්න මුලින්ම හැරවුම් ලක්ෂ්‍ය. හැරවුම් ලක්ෂ්‍ය. දැන් ඔන්න හැරවුම් ලක්ෂ්‍යත් මාක් කරමු. හැරවුම් ලක්ෂ්‍යත් මාක් කරමු. හැරවුම් ලක්ෂ්‍ය තියෙන්නේ ඍණ 1.5 දී ධන 1. ගාන. එතකොට මෙවත් 1 2 3 4 5 කියලා ඔන්න වගේ මේව කරගන්නවා. මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 කියලා ලකුණු කරා. හරිද? දැන් බලන්න මෙතෙන්දි මේව කරන්න තියෙන්නේ. දැන් බලන්න මේකෙදි පළවන අවකලනය බිඳුවක් කරේ හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම ඍණ 1.5 1.5 මේ වගේ තැනක ඍණ 3 බෙදීම 2යි. ඒක නිල්පෑලින් මම මාක් කරන්න. පේන්න ඕන නිසා ඍණ 3 බෙදීම 2යි. එතෙන්දී 1 ගානක් තියෙන මෙන්න මෙතන මාක් කරලා ඉවර වෙලා ඔය කණ්ඩායම ලියන්න හොඳටම මතක තියාගන්න. ඍණ 3 බෙදීම 2 26 බෙදීම 25යි. ඔන්න කණ්ඩාංක ආවා හරි. ඊළඟට ප්‍රස්ථාරේ රේඛීය නැහැ. හැඩයන් ටික ගන්නවා. හැඩයන් ටික ගන්නේ මෙන්න මෙතන. ධන අනන්ත ධන කියන හැඩය මෙන්න මේ වගේ හැඩයක්. මම ඔය හැඩ ටික වීඩියෝ එක අන්තිමේ පොඩි chart එකක ඇඩ් කරලා ෆොටෝ එකක් විදිහට දාලා තියන්න. ධන අනන්ත ධන. ඒ කියන්නේ අනුක්‍රමණේ ධනයි, අනුක්‍රමණේ අනන්තයයි, අනුක්‍රමණේ ධනයි. මෙන්න මේ වගේ හැඩයක්. ඊට පස්සේ මේ තුන ධන බිඳු ඍණ ධන බිඳු ඍණ මෙන්න මේ වගේ හැඩයක්. පළවන අවකලනය ධනයි, පළවන අවකලනය බිඳුවයි, පළවන අවකලනය ඍණයි. මෙතෙන්දී එන්නේ ඍණ අනන්තේ ඍණ පළවන අනුක්‍රමණේ ඍණයි, අනුක්‍රමණේ අනන්තයයි, අනුක්‍රමණේ බිඳුවයි කියන එක. ඔන්න ඕක තමයි තියෙන්නේ මෙතන. හරිද? මේ ටික ගන්න විදිය මම පොඩි දාන්නම් ෂෝට් නෝට් එකක් විදියට අන්තිමේටම ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්තම් මම දාන්නම් ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන්නම්. ඔයාලට දැන් තියෙන්නේ මේ හැඩ ටික අඳ ගන්න. දැන් බලන්න ඕන මෙන්න මේක. x අගය ඍණ අනන්තයට යද්දී y අගය 2. x අගය ධන අනන්තයට යද්දී y අගය 2. අන්න ඒකත් මේ විදිහට ලකුණු කරගන්න. ඊට පස්සේ මම කියලා දෙන්නම්. මෙන්න මේ හැඩ දෙක මේ විදිහට කඩා ගන්න වෙනවා අපිට. මේ හැඩ දෙක කඩන්න වෙනවා. මෙන්න මෙහෙම අනන්ත රේඛාව ওই විදිහට ඇඳලා මේ යට කොටස උඩට ගෙනියලා දිනවා. උඩ කොටස යටට ගෙනල්ලා දිනවා. ඊළඟට මේ හැඩයත් ඒ විදිහම. අනන්ත රේඛාව ඒ විදිහට ඇඳලා උඩ කොටස යටට ගෙනාවා, යට කොටස උඩට ගෙනිච්චා. උඩ කොටස යටට ගෙනාවා, යට කොටස උඩට ගෙනිච්චා. ගෙනහිල්ලා මම මේ හිතනවා මේ තියරි දන්නවා ඇති කියලා. මේ විදිහට මේව කරා. දැන් ඉන්නේ ප්‍රස්ථාරය හදන් යන්න. දැන් ඍණ අනන්තේ සිට ඍණ 4 දක්වා ප්‍රස්ථාරය මෙන්න මේ හැඩය. ඍණ අනන්තයේ සිට ධන 4 දක්වා ප්‍රස්ථාරය ඔන්න ඔය හැඩය. ඔය හැඩය පොඩ්ඩක් හැඩ කරලා අඳින්න. හරිද? ඔය හැඩය ඔහොම අරගෙන මෙන්න මේ වගේ හැඩයක් ඉන්නේ.
ඊට පස්සේ ප්‍රස්ථාර ඍණ 4යි ඍණ 3 බෙදීම 2යි දක්වා ප්‍රස්ථාරය හැඩය මෙන්න මේ ටික. හරිනේ? ඒකත් හරි. මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. ඔන්න ඔය වගේ හැඩයක් එන්නේ. ඊට පස්සේ ඍණ 3 බෙදීම 2 ඉඳලා ධන 1 දක්වා. දැන් මේ පැත්ත හරියට මෙතෙන් දෙනවා. මෙතන ඉඳලා පල්ලෙහාට තමයි ඒක සලකන්න වෙන්නේ. දැන් ඒක ඔන්න ඔහොම ඇඳිනවා. මේ ගානට කර්ව් වෙලා අදින්න ලස්සනට. ඊට පස්සේ ධන 1 ඉඳලා ධන අනන්තය දක්වා ධන 1 ඉඳලා ධන අනන්තය දක්වා යන්නේ. දැන් බලන්න මේ කොටස නේද මේ ඇදලා තියෙන්නේ. මෙන්න මේ කොටස නේද මේ ඇදලා තියෙන්නේ මේ පැත්තට. මෙතන උඩට එන කොටස යටට එන කොටස මේකෙන් ඒ විදිහට මේ වුණා. ඊට පස්සේ මෙන්න මේ කොටස අදින්න ඕන. ඒ කොටස අදින්න වෙන්නේ ධන 1 සිට ධන අනන්තය දක්වා. එතකොට මේක මෙහි පල්ලෙහාට ගියා නම් මෙන්න මේ විදිහට උඩ ඉඳලා තමයි ඔන්න ඕක එන්නේ. ඔය විල්ලා ඔන්න ඕක ඔන්න ඔය ආකාරයට අනන්තය දක්වා යනවා. මේ ඉරි රේඛා ඇඳලා ලකුණු කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන කැපෙන ලක්ෂ්‍ය ඛණ්ඩාංක හොයාගන්න. මෙන්න මේ කැපෙන ලක්ෂ්‍ය ඛණ්ඩාංක හොයාගන්න. අනිවාර්යෙන් මතක් කරලා මෙන්න මේක y සමානයි gx. y සමානයි gx කියන විදිහට නම් කරන්න. මේ ඛණ්ඩාංකේ ලකුණු කරන්න. එතකොට ඔන්න ඔය ප්‍රස්ථාරය ඇඳු වැඩේ ෆිනිෂ්. මම හිතනවා තියරි දන්නවා ඇති කියලා. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා. තියරි කොටස ගැටලුවක් තියෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා මගේ WhatsApp නම්බර් එක. ඒකට මැසේජ් එකක් දාලා ඕනම ගැටලුවක් අහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඕනම වෙලාවක ඔයාලට උත්තර දෙන්න ලෑස්තියි.